අපි ඉන්නේ උස්බෙකිස්තාන් ටෂ්කෙන්ට් වල. අපි දැන් ෆුල් ට්‍රැඩිෂනල් කෑමක් කන්න යන්නේ. ඒ තමයි ප්ලෝ. අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ මෙහි ප්ලෝ හදන්නේ කසාන් කියන ලොකු තාච්චි වල. උස්බෙකිස්තාන කියන්නේ ඉස්සර සිල්ක් රෝඩ් එකේ මේන් ඩෙස්ටිනේෂන් එක. මේ සිල්ක් රෝඩ් එකේ ඒ දවස්වල අනේක ලේසි නෑ. කන්දු කාන්තාර ඔය ඔක්කොම අස්සෙන් තමයි යන්න තියෙන්නේ. තව වෙලඳාම් වෙනවා, ගොඩක් කඩ වෙනවා. ඒකෝට දවසට වේල් 3ක් හදලා කන්න අමාරු හින්දා යාළුවට ඕනේ වුණා එක කෑම එකක් ඔක්කොම නියුට්‍රිෂන්ස් තියෙන. ඒකයි මේ වගේ කෑම හදන කල්චර් එකක් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මේ ප්ලෝ කියන කෑම මෙයාලා මගුල් ගෙදරකටද මල ගෙදරකටද අලුත් අවුරුද්දකටද ඕන දෙයකට හදනවා. විශේෂ අවස්ථාවලදී හදන්නෙත් මේක, එදිනදා කන්න හදන්නෙත් මේක. අපි දැන් මේ කෑමේ කාලා බලන්න යන්නේ. අපි මේකට අමතරව තව එක එක පොඩි අයිටම් ටිකක් ගත්තා. මේ දැන් කන්නේ උස්බෙක් බ්‍රෙඩ්. මේකට කියන්නේ සොම්සා කියලා. මේක හදන්නේ තන්දූර් රවන් එකේ. මේ සොම්සා එක ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන බීෆ් තමයි. ඊළඟ මේ ජූස් එක චෙරි වලින් හදලා තියෙන්නේ. චෙරි ජූස් එකක්. මේක ඇත්තටම මාරහයි. මේ චෙරි තියෙනවා ඕන තරම්. මේ චෙරි හරිම ලාභයිත් එක්ක මේ චෙරි කණ්ඩ නෙවෙයි නාන්න පුළුවන් ඉතින්. දැන් අපිට ප්ලෝ එක ඇවිල්ලායි තියෙන්නේ. මේ උඩ තියෙන්නේ බීෆ්. මෙහි ආශ්ව මස් කනවා. කාසි කියලා ආශ්ව මස් වලින් හදන සොසේජ් එකක් තියෙනවා. ඒකෙන් කපව කෑල්ල තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන කැරට් තියෙනවා. මේ තියෙන්නේ කහපාට කැරට් එක. ඊළඟ මුද්දරම් බලන් තියෙනවා, කඩලා තියෙනවා. මේකට තව ඔටු බිත්තර එහෙමත් ගන්න පුළුවන්. ඒ වුණාට අපි මේ වෙලාවේ නම් ගත්තේ නැහැ. රසයි. ආවු කියන්නේ හොඳයි. මාරාසාවක් දෙන්නේ නැහැ. තෙල් වැඩි තෙල් මාර. මාරාසාවක් දෙන්නේ නැහැ. අවුලන්නේ හොඳ. මේ වගේ තව සෙන්ට්‍රල් ඒෂියා වීඩියෝ බලන්න ෆලෝ පාරක් දාගෙන යන්න.